ආයිබෝවන් කියලා පිළිගන්නවා ප්‍රොෆෙෂනල් ජොබ් YouTube නාලිකාව හරහා අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෙට්‍රෝලියම් එකේ මේ වෙද්දි ඔයාලට ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන් රැකී අවස්ථාවක් පිළිබඳව. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් ඔයා අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. වීඩියෝ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම comment කරන්න. ඒ වගේම මේ වෙද්දි රැකියාව පිළිබඳව ඔයාලව ඉක්මනින් දැනුවත් කිරීම සඳහා අපි WhatsApp channel එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒකට දාලා link එක description එකේ දාලා තියන්නම් අනිවාර්යෙන් channel එකත් follow කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහට යමු. මේ වෙද්දි පෙට්‍රෝලියම් කෝපරේෂන් එක හරහා රිෆියුලින් ඉන්චාර්ජ් කියන රැකියා අවස්ථාව සඳහා ඔයාලට ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. මේ සඳහා බඳව ගන්න contract basis අවුරුද්දක් සඳහා. ඔයාලට මේ හරහා vacancy 10ක් තියෙනවා. ඒ වගේම වයස් සීමාව ගැන කතා කරොත් අවුරුදු 35ට අඩු අයට තමයි මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම වැටුප් පරිමාණය ගැන කතා කරොත් ඔයගොල්ලන්ට 1,79,90ක වැටුපක් සහ ඊට අමතරව ඔයගොල්ලන්ගේ ලිවිං කොස්ට් එක විදියට රුපියල් 10,000ක් හම්බ වෙනවා. ඊට අමතරව 5,250ක් හම්බ වෙනවා. ඔයාලට 1,25,000කට වගේ ආසන්න වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ සඳහා ඇතුළත් වීමේ සුදුසුකම් ගැන කතා කරොත් ඔයා අපොස උසස් පෙළ විභාගයේ විෂයන් තුන සමත් වෙලා තියෙන්න ඕනේ විද්‍යාංශයෙන් හරි ගණිතාංශයෙන් හරි. ඊට අමතරව ඔයාට බර වාහන පැදවීම පිළිබඳව රියදුරු බලපත්‍රයක් ලබාගෙන තියෙන්න ඕනේ. මේ දේවල් තමයි ඔයගොල්ලන්ගේ මූලික සුදුසුකම් වෙන්නේ. ඊට අමතරව මෙතන සඳහන් කරලා තියෙනවා ඔයගොල්ලන්ට හම්බෙන benefits ඔයගොල්ලන්ට ETF හම්බෙනවා. ඊට අමතරව EPF එක හම්බෙනවා. ඒ දේවල් හම්බෙනවා කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. මේ සඳහා ඔයාලට online තමයි ආයුධම් පත්‍ර යොමු කරන්න තියෙන්නේ. අපි බලමු මේ සඳහා online ආයුධම් පත්‍ර යොමු කරන ආකාරය. මේ සඳහා ඔය ආයුධම් පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් 2025 නොවැම්බර් 10 වෙනිදාට කලින් ආයුධම් පත්‍රය online යොමු කරන්න ඕනේ. ඔයා මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයගොල්ලෝ cipetco.gov.lk වෙබ් අඩවියට තමයි එන්න ඕනේ. මේ වෙබ් අඩවියට ආවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගැනීම හැකියාව තියෙනවා. careers කියලා තියෙනවා. මේ ක්ලික් කරාට පස්සේ ඔයාට මේ specimen application එක download කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට ඔයාට මේ රැකියාව පිළිබඳ විස්තර තියෙන අපි කලින් කතා කරපු ඇඩ්වර්ටයිස්මන්ට් එක download කර ගැනීමේ හැකියාව තියෙනවා. එතනින් පස්සේ ඔයගොල්ලන්ට මේ apply කියන එක යටතේ online apply කිරීමේ හැකියාව තියෙනවා. මේ විදිහට තමයි apply කියන එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට online ආයුධම් පත්‍ර යොමු කිරීමට හැකියාව ලැබෙන්නේ. මේකෙදි මුලින්ම සඳහන් කරලා තියෙනවා ඔයගොල්ලෝ ලැහැත්ති කරගෙන තියාගන්න ඕන application වර්ග කිහිපයක්. ඒ කියන්නේ මේකට අප්ලෝඩ් කරන්න අවශ්‍ය document කිහිපයක් මෙතන සඳහන් කරලා තියෙනවා. ඔයා apply කරන්න කලින් මේ ටික ස්කෑන් කරලා තියාගන්න ඕනේ. මුලින්ම තියෙනවා specimen application එක අපි කලින් download කරා. ඊට අමතරව ඔයාගේ details තියෙන CV එක, ඊට අමතරව ඔයාගේ අපොස උසස් පෙළ විභාගයේ ස්කෑන් කරපු රිසර්ච් ෂීට් එක, ඊට අමතරව ඔයාගේ බර වාහන ඩ්‍රයිවිං ලයිසන් එකේ දෙපැත්තම ස්කෑන් කරලා කොපි එකක් තියාගන්න ඕනේ. මේ දේවල් තියාගෙනම ඇප්ලයි කරන්න පටන් ගන්න. මෙතන ඔයාගේ full name එක සඳහන් කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ name with initial ඒ කියන්නේ මුල් අකුරු සමග නම දාගන්න ඕනේ. ඊළඟට ඔයාගේ WhatsApp number එක, ඊළඟට ඔයාගේ email address එක, ඊළඟට ඔයාගේ permanent address එක දාගන්න ඕනේ. ඊළඟට ඔයාගේ district එක මෙතන ඇතුළත් කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ birthday එක මෙතන ඇතුළත් කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ age එක මේ වෙද්දි කීයද කියලා සඳහන් කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ ස්ත්‍රී පුරුෂ භාවය මෙතන සිලෙක්ට් කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ විවාහ අවිවාහක භාව මෙතන සිලෙක්ට් කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ NIC නම්බර් එක මෙතන ටයිප් කරගන්න ඕනේ. ඊළඟට අහලා තියෙනවා ඔයාලට බර වාහන පැදවීම පිළිබඳව රියදුරු බලපත්‍රයක් තියෙනවාද කියලා. ඒකට ටික් එක දාගන්න ඕනේ. ඊළඟට ඔයා අපොස උසස් පෙළ විභාගයේ විද්‍යාංශයෙන් හරි ගණිතාංශයෙන් හරි සමත් වෙලා තියෙනවාද කියලා අහලා තියෙනවා. ඒකටත් අදාළ ටික් එක දාගන්න ඕනේ. ඊළඟට ඔයා next කරන්න ඕනේ. ඊළඟට ඔයාගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් මෙතන fill කරගන්න ඕනේ. ඔයා කලින් වැඩ කරපු තැන, ඒ වගේම ඔයා ඒ වෙද්දි දරපු තනතුර සහ ඔයාගේ work place එක private ද නැත්නම් semi government ද fully government ද කියන එක click කරගන්න ඕනේ. ඊළඟට අවසාන වශයෙන් ඔයාගේ scan කරපු PDF ටික මෙතන upload කරගන්න ඕනේ. මුලින්ම තියෙන ඔයාගේ specimen application එක upload කරගන්න. ඊළඟට ඔයාගේ detail තියෙන CV එක මෙතන upload කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ උසස් පෙළ විභාගයේ research sheet එක මෙතන upload කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ ලයිසන් එක බර වාහන පැදවීම පිළිබඳව රියදුරු බලපත්‍ර මෙතන අප්ලෝඩ් කරගන්න ඕනේ. මේ දේවල් අප්ලෝඩ් කරලා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාට පස්සේ ඔයාලට සාර්ථකව ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. මේ දේවල් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.